සුබ දවසක් සියලු දෙනාටම අපිට ඇස් දෙකක් තියෙනවා බලන්න. කන් දෙකක් තියෙනවා අහුම්කන් දෙන්න. නාසයක් තියෙනවා ගඳ සුවඳ දැනගන්න. ඊට අපේ මොලේ මොකද්ද කරලා තියෙන්නේ? මොලෙන් අපි මොකද්ද කරන්නේ? මොලෙන් අපි කරන ප්‍රධාන දේ තමයි හිතන එක. හිතනවා කියන එකට අපි කියනවා චින්තන හැකියාව කියලා. මේක අපි කුසලතාවක් විදිහට කියනවා චින්තන කුසලතාවක්. නැත්නම් බුද්ධිමය කුසලතාව කියන එක. මේ බුද්ධිමය කුසලතාව කියන එක නැත්නම් මේ චින්තනමය කුසලතාව කියන එකත් එක විදිහට නෙවෙයි ඒක විවිධ ස්වරූප තියෙනවා. අපි කියනවා ක්‍රියේටිව් තින්කින්. නැත්නම් නිර්මාණශීලීව හිතනවා කියන එක. අලුත් දෙයක් හිතන්න පුළුවන් නම් අලුත් දෙයක් හිතන්න පුළුවන් කමට අපි කියනවා ක්‍රියේටිව් තින්කින් නිර්මාණශීලී තින්කින් කියලා. නිර්මාණශීලීව හිතන කෙනා තමයි අලුත් දෙයක් නිර්මාණය කරන්නේ. එහෙනම් ඒකට අපි කියනවා ඉනෝවේෂන්ස් කියලා. එහෙනම් නව දෙයක් අලුත් දෙයක් නිර්මාණය කරන්න එයා ගාව තියෙන හැකියාව තමයි එයා ක්‍රියේටිව් තින්කින් නැත්නම් නිර්මාණශීලී තින්කිනේ අවශ්‍ය වෙනවා. අපිට යමක් විචාරශීලීව හිතන්න පුළුවන් නම් අපි ඒක කියනවා ක්‍රිටිකල් තින්කින් කියලා. එහෙනම් අපි ගාව තියෙන්න ඕනේ ක්‍රියේටිව් තින්කින් තියෙන්න ඕනේ ක්‍රිටිකල් තින්කින් තියෙන්න ඕනේ ඒ වගේම විශ්ලේෂණාත්මක චින්තනය ඇනලයිටිකල් තින්කින් යමක් විශ්ලේෂණය කරලා හිතන්න පුළුවන්ද කියන එක. විශ්ලේෂණය කරලා හිතනවා කියන එක වෙනම හැකියාවක්. ලොජිකල් තින්කින් තර්කානුකූලව හිතන්න පුළුවන්. තර්කානුකූලව හිතන්න පුළුවන්ද කියන එක ලොජිකල් තින්කින් එක. විශ්ලේෂණාත්මකව හිතන්න පුළුවන්ද කියන එක ඇනලයිටිකල් තින්කින් කියන එක. ක්‍රිටිකල් තින්කින් විචාරශීලීව හිතන්න පුළුවන්ද කියන එක. නිර්මාණශීලීව හිතන්න පුළුවන්ද කියන එක. මේවා අපිට අත්‍යවශ්‍ය බුද්ධිමය කුසලතා. ඒ වගේම ප්‍රොබ්ලම් සෝල්විං. ප්‍රශ්න විසඳන්න පුළුවන්කම. ප්‍රශ්නයක් ආවම මේ ප්‍රශ්නේ අපිට ප්‍රශ්න දිහා ගැඹුරින් විමසා බලලා ඒ ප්‍රශ්නේ හරියට තේරුම් අරගෙන නිවැරදි විසඳුම් වලට යන්න පුළුවන් ඒකත් අපේ බුද්ධිමය කුසලතාව. ඩිසිෂන් මේකින්. හරි නිවැරදි තීරණ ගන්න පුළුවන්කම. නිවැරදි තීරණ ගන්නවා කියන එකත් බුද්ධිමය ක්‍රියාදාමයක්. අපිට නිවැරදි තීරණ ගන්න බැරි ඒකේ හානිය අතිවිශාල වෙන්න පුළුවන්. ජීවිතේ වෙන්න පුළුවන්, අපි රස්සාව කරන තැන වෙන්න පුළුවන්, එදිනදා කටයුතු වල වෙන්න පුළුවන්. නිවැරදිව තීරණ ගැනීම ඩිසිෂන් මේකින් කියන එකත් වෙනම බුද්ධිමය කුසලතාවක්. ඒ විතරක් නෙවෙයි කෙනෙකුට අපිට කෙනෙකුට හිතන්න පුළුවන් නම් කෙනෙකුට බලන්න පුළුවන් නම් විමසුම් සහගත මනසකින් ඉන්ක්වයරි බේස් තින්කින් කරන්න පුළුවන් නම් අපිට නැත්තම් විමසුම් සහගත මනසකින් යමක් හැමතිස්සම කරුණු ගවේෂණය කරන්න පුළුවන් නම් පරිසරය ගවේෂණය කරන්න පුළුවන් නම් අපිට අවට ලෝකේ ගවේෂණය කරන්න පුළුවන් නම් ඒකත් වෙනම කුසලතාවක්. ඒතර අපි රිසර්ච් කරනවා කියන්නේ අපි පරීක්ෂණ හැකියාව කියන්නේ මේ හැකියාවෙම එක කොටසක්. ඒ වගේම ইনফরমේෂන් ලිටරසි. තොරතුරු සාක්ෂරතාව. අද අපි ඉන්නේ ඩිජිටල් ලෝකයක. එහෙනම් අපිට ඕනේ තොරතුරු සාක්ෂරතාව. අකුරු ලියන කියන හැකියාව විතරක් නෙවෙයි තොරතුරු පිළිබඳව අපේ තියෙන ගවේෂණශීලී බව. මීඩියා ලිටරසි. මාධ්‍ය පිළිබඳව අපේ තියෙන ගවේෂණශීලී බව. ඩිජිටල් ලිටරසි. අපි දැන් ඉන්නේ ඩිජිටල් ලෝකයක කිව්වේ නේද? ඩිජිටල් ලෝකේ අපිට හුදකලාව ඉන්න බෑ. ලෝකයේත් එක්ක අපිට එකට බද්ධ වෙලා ඉන්නේ. මුළු ලෝකේ කෝටි ප්‍රකෝටි ගණක් මිනිස්සු එකට බද්ධ වෙලා ඉන්නේ. ඒතර අපි බද්ධ වෙලා තියෙන්නේ මොකක් හරහාද මේ ඩිජිටල් හරහා නැත්නම් ඩිජිටල් වේදිකා හරහා. එහෙනම් අපිට ඩිජිටල් ලිටරසි තියෙන්න ඕනේ. මීඩියා ලිටරසි තියෙන්න ඕනේ. ඉන්ෆර්මේෂන් ලිටරසි තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි අඳගොළ බිහිර වගේ විදිහට තමයි මේ ජීවිතේ නැත්නම් මේ ලෝකේ ජීවත් වෙන්නේ. එහෙමනම් මීඩියා ලිටරසි වලට ඩිජිටල් ලිටරසි වලට ඉන්ෆර්මේෂන් ලිටරසි වලට අපිට හොඳ බුද්ධිමය හැකියාවක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි කන්ෆ්ලික්ට් මැනේජ්මන්ට්. කන්ෆ්ලික්ට් මැනේජ්මන්ට් කියන්නේ අර්බුද කළමනාකරණය. අපි ජීවිතේ උදේ ඉඳන් රැය වෙනකන් ජීවිතේ හැමදාම අපිට තියෙන අර්බුද. මේ අර්බුද හොඳින් කළමනාකරණය කරගන්නවා කියන එකත් අපේ බුද්ධිමය කුසලතාවක්. අපේ අර්බුද අපේ ජීවිතේ නම් පොඩි වෙන්න පුළුවන්, මහා වෙන්න පුළුවන්. අර්බුද කළමනාකරණය කරගන්න බැරුණා නම් බැරි වුණොත් අපිට ඒක ලොකු අර්බුද අපේ විවසනය කරම හේතු වෙනවා. එhmenan මේ බුද්ධිමය කුසලතාවත් එක්ක අත්‍යවශ්‍යම බුද්ධිමය කුසලතාවක් තමයි learning how to learn. ඉගෙන ගන්න කොහොමද කියන එක ඉගෙන ගන්න එකත් බුද්ධිමය කුසලතාවක්. අපිට ඉගෙන ගන්න කොහොමද කියන එක අපි දන්නවා නම් අපිට ඕනම දෙයක් ඉගෙන ගන්න පුළුවන්. අද ගුරුවරයෙක් නැතුව අපිට ඉගෙන ගන්න පුළුවන් මාධ්‍ය අතිවිශාල ප්‍රමාණයක් විවෘත වෙලා තියෙනවා. එහෙනම් මේ ඉගෙන ගන්න කොහොමද කියන එක ඉගෙන ගන්නවා කියන එක ජීවිතේට අත්‍යවශ්‍ය කුසලතාවක්. ඒක බුද්ධිමය කුසලතාවක්. මම මේ ඔබට කතා කරේ අපි ගාව තියෙන්න ඕනේ බුද්ධිමය කුසලතාව නැත්නම් thinking skill සමූහය. අපි ගුරුවරයෙක් විදියට අපි දරුවෙකුට උගන්වනවා නම් දරුවට උගන්වනවා කියන්නේ දරුවට විෂය දැනුම් සම්භාරයක් ඔළුවට පුරවනවා එක විතරක් නෙවෙයි මේ දරුවාගේ මෙන්න මේ අපි කියන thinking skills උත් දිනු කරන්න. අපි කතා කරේ ආරම්භ කරේ 2007 වර්ෂයේ ලංකාවට අඳුල්ලා දුන්න අලුත් අධ්‍යාපන ක්‍රමවේදයක් එකට අපි කියනවා නිපුණතා පාදක අධ්‍යාපනය කියලා. මේ නිපුණතා පාදක අධ්‍යාපන තුළදී ප්‍රධාන වශයෙන් නිපුණතා වර්ග දෙකක් හඳුන්වලා දුන්නා. එකක් විෂය නිපුණතා කිව්වා විෂය තුලින් දිනු කළ යුතු නිපුණතා සමූහයක්. තව එකක් අපි කිව්වා පොදු නිපුණතා කියලා. පොදු නිපුණතා අපි බෙදුවා ප්‍රධාන වශයෙන් කොටස් තුනකට. පුද්ගල නිපුණතා,
පුද්ගල කුසලතා, සමාජ කුසලතා සහ චින්තන කුසලතා කියලා. අපි අද කතා කරේ මේ චින්තන කුසලතා. එහෙනම් සාර්ථක ගුරුවරයෙක් කියන ඔබේ ඉගෙනුම ගැනීම ක්‍රියාවලිය තුළ ඔබට පුළුවන්කම තියෙන්න ඕනේ මේ දරුවා තුළ මේ චින්තන කුසලතා හොඳින් දියුණු කරන්න. මේ චින්තන කුසලතා, පුද්ගල කුසලතා සහ සමාජ කුසලතා හොඳින් දියුණු කරන්න පුළුවන් වුණොත් තමයි ඔබ සාර්ථක ගුරුවරයෙක් කියන්නේ. ඒ දරුවා හොඳ පුරවැසියෙක් විදිහට නැත්නම් නිර්මාණශීලී නැත්නම් 21 වසර උචිත දරුවෙක් විදිහට ලෝකෙට යන්නේ මේ කුසලතා ඔබ ඒ ළමයා තුළ සාර්ථකව දිනු කර. එහෙමනම් දෙමව්පිය විදියට නැත්නම් දරුවන්ගේ බාරකාරය විදියට ඔබත් බලන්න ඔබේ දරුවා ඔබේ ඥාතියාගේ දරුවා පෙර පාසලකට හෝ ඉස්කෝලේට හෝ අධ්‍යාපන ආයතනයකට යන්නේ දැනුම අරගෙන ගෙදර එන්නද පොත් බෑග් එක දාගෙන එහෙම නැත්නම් ලෝකයට ගැළපෙන විදියට ලෝකයට අවශ්‍ය කරන නිර්මාණශීලී දරුවෙක් වෙන්නේ ඒ ළමයා තුළ මෙන්න මේ අපි කියන නිපුණතා සංවර්ධනය වෙනවද කියන. ඔබේ දරුවා තුළ මේවා දිනු වෙන්නේ නැත්නම් ඒ පාසලේ පන්තියේ ඒ ගුරුවරයා ඔබේ දරුවට වර්තමාන ලෝකයේ සංකල්පات එක්ක ගැලපෙන්නේ නැහැ. එහෙනම් ඔබ දෙමව්පිය විදිහට බලන්න ඔබේ දරුවා හැමතිස්සෙම මේ අපි කතා කරන චින්තන කුසලතා, පුද්ගල කුසලතා, සමාජ කුසලතා දිනු කරන්න පුළුවන් ඉගෙනුම් පරිසරයක තියන්න. ගුරුවරයෙක් විදිහට ඔබ සාර්ථක නම් අනිවාර්යයෙන්ම ඔබේ පෙර පාසල් ඉගෙනුවත්, ප්‍රාථමික පන්තියට ඉගෙනුවත්, ද්විතීක පන්තියට ඉගෙනුවත් ඔබේ ඉගෙනුම ගැනීම ක්‍රියාවලිය තුළින් ඔබ බලන්න මේ අපි කතා කරන පොදු නිපුණතා අපිට දිනු කරන්න පුළුවන්ද කියලා. එහෙනම් අපි නැවත හම්බෙමු.